Hello guys, welcome to GameX Hub. අපි අද ප්ලේ කරන්න යන්නේ කාර් පිස්සන්ට සෙට් වෙන සුපිරි ගේම් එකක්. ඉතින් අපි දැන් වාහනයක් මාරු කරගෙන මට මේ පරණ වාහනේ පැදලා එපාලා තියෙන්නේ. ඉතින් ගේම් එකෙන් ඔයාලට දෙන්නේ මෙන්න මේ කාර් එක තමයි. ඔයාලට මේක මොඩිෆයි කරලා ගන්න පුළුවන්. පේන්ට් නස් කරන්න පුළුවන්. එතන කැට 800ක් ගන්නවා මං ගාව 900ක් දෙන්නේ වේදන් ගන්න ලෝබයි. ඔයාලට ඕනේ ඇඩ් එකක් බලලා මේක ගන්න පුළුවන් මට. ඇඩ් බලන්නත් දැන් කම්මැලි. වෙනලාක බලමු. ඔයාලට මෙතන මේ බලන්න පුළුවන් ගොඩක් ඉස්සරහ තට්ටක් ගහන්න පුළුවන් මේ මොනවද වලාකුළු වගේ බලපන් ගන්න මේ තටු ගහන්න පුළුවන් පිටිපස්සෙන් තට්ටක් තටුත් එහෙම තමයි මේ මොකද අඩෝ දෙපැත්තේ ලයිට් ගහන්න තියෙන්නේ බං මේක නම් පට ලස්සනයි උනාට සල්ලි නැහැ නම්බර් ප්ලේට් දාන්නත් පුළුවන් බං ඒ ජෙම්දී ඒවා ඇඩ් බලලා බෑ ඒවා ජෙම් ඇඩ් බාන්න සමහර ඒවා පුළුවන් ඉතින් මේ වගේ ටෙම්ප්ලේට් උත් ඒගොල්ලෝ දීලා දෙනවා. ඔව් දීලා දෙනවා මරු. ටෙම්ප්ලේට් නේ බං ඒවට මොනවද කියන්නේ? ස්කින්. සෑ. ඒගොල්ලෝ මොඩිෆයි කරලා අපිට දීලා දෙන අපිට ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඒවා ගන්න වත්කම නැහැ. හරි ඉතින් පේන්ට් එකක් දාන්න කැට 1200යි. කැටද සල්ලිද මොනවද මන්ද මම නම් කැට කියන්නේ. ඉතින් මම මෙතන කාර් අන්ලොක් කරලා තිනවා බලා ගන්න පුළුවන්. ඔයාලා මේ කාර් අන්ලොක් කරන්න තියෙන්නේ මේ සල්ලි ගෙවල් නෙවෙයි. ඔයාලා මේ ගේම් එකේ පදින දුර අනුව තමයි කාර් අන්ලොක් වෙන්නේ. කියන්නේ ඒගොල්ලෝ දෙන කාරේ. මම පැදලා කාර් අන්ලොක් කරන් දෙනවා. ඉතින් මම දැන් මේක ක්ලේම් කරලා ගත්තේ මේ ජිප් එක. හරි අපි දැන් මේ ඩ්‍රයිව් ඉට් කියන එක ඔබලා මේ ජිප් එක පොඩ්ඩක් පැදලා බලමු මේ කොහොමද සුපිරිද කියලා. මෙතන තියෙනවා සිංගල් ප්ලේයර්, මල්ටි ප්ලේයර්, එක්ස්ට්‍රීම් ෆේස් නේ මොකද්ද මන්ද? කොහොම හරි මේ මල්ටි ප්ලේයර් එකයි ස්ට්‍රීම් ෆේස් කියන මේ ඔන්ලයින් මම දැන් මෙතන සිංගල් ප්ලේයර් බලනවා පොඩ්ඩක්. ඩේටාත් ඉතුරු කරගන්න එපා ඉබා. හරි ඉතින් ඔන්න අපේ ජිප් එක මට සෙරි කොහොම සද්ද බාන්නේ. මොන්න හරකෙද්ද මන්ද ගත්ත විතරයි හැප්පුවා. ඔය ගහ. හරි ඉතින් අවුලක් නැහැ. ෂේප් එකේ පැත්තකට යන්න පුළුවන්. මෙන්න මේ වගේ එක පැත්තෙන් බලන්නත් පුළුවන්. මේ ඇතුලෙන් නිකන් ඇත්ත වාහනේ වැඩ වෙනවට මෙහෙම තමයි මට සෙට් වෙන්නේ. ගන්න විදියට යම. යන්න පුළුවන් මේ විදියට ඔන්න යනවා. කොහොම ඩ්‍රිෆ්ට් එක බලන්න බෑනේ මෙහෙම. එකෙක් ඉන්නවනම් බලන්න කමෙන්ට් කරපන්. මෙහෙම ඩ්‍රිෆ්ට් ගන්න පුළුවන් එකෙන් මං වගේ. ඉතින් යන් පොඩ්ඩ ඈතට යන් අර ලීයෙන් පන්නන්න. තව ටිකක් ඈතට යන් පොඩ්ඩක් දුර මදි. එතනින් අරවලා ගන්න. එල්ලකිරි. අරවලා ගත්තා. ඔන්න දැන් අපි යන්නයි හදන්නේ. අපි පන්න මුලින් ගියා පැන්නවා මට සිරමට වැදුනා අප්පා පොඩ්ඩක් රිවර්ස් එකට ගිහලා මොනවද උඩට යන්න ගිහලා බං අර තියෙන්නේ ඒ තවලිය තියෙනවා බං යම බලන්න උඩට ඕනම ගුලක් වෙන්න උඩට ගියා ෂේප් එකේ හරවලා ගත්තා කැටනේ බං ඔය කැටයක් තමයි මේ ආයෙත් තියෙන එකක් උඩට මම බලන ෂේප් එකේ යමන් ගත්ත ෂේප් එකේ හරි අම්මට සිරි වැටුණා බා ආයෙත් අතෙන් තමයි ආවේ මොකද්ද බං මේ මගුල යමන් බලන්න ෂේප් එක ආපහු පල්ලෙහාට දාපන් ඩෑන් වැදුනා හරි අපි පල්ලෙහාට පැන්නුවා ජිප් එක අපි අපි පල්ලෙහාට ඇවිල්ලා අපෝ ෂේප් එකේ යන් වැඩක් නැහැ බෝරින් ප්ලේස් එක. ඉතින් ගයිස් මේකේ මේ ආතල්ම ප්ලේස් එක තමයි මේ වදර මේ එයාපෝට් එකට ප්ලේන් බස්සන්නේ. අන්න එතන තමයි මේක ආතල්ම සුපිරි අපි එතෙන්ට යන් ඉතින්. මොකද යම යකෝ. ඔයාලට මේ කියන්නම තුකුණානේ. මේ අර ඉරිකැලට තිබ්බන් ඒක ඔබලා මෙන්න මේ දැදිරෝදයක් කර සෙටින් ගන්න ඒකේ බෝඩ පස්සේ මෙන්න මෙතෙන්ට එනවා ආයි මගුල ගන්න ඔයාලට මෙතන සුක්කානම දාගන්න පුළුවන් ඉරිකැල දෙක දාගන්න පුළුවන් ෆෝන් එක ඇල කරන්න හැමත් පුළුවන් කියන්නේ වාහනේ හරවන්න මෙතන ග්‍රැෆික් ඇන්ඩ් සවුන්ඩ් කියන එකේ මෙතන මියුසික් තියෙනවා පොඩි මියුසික් එකක් දාන මේගොල්ලෝ මම ඒක අඩු කරලා තින්නේ මට ඒක සෙට් නෑ මෙතන ග්‍රැෆික් ක්වොලිටිය මම මෙතන මීඩියම් දාලා තියෙන්නේ හයි එකයි අල්ට්‍රා එකයි ඩවුන්ලෝඩ් කරන්න පස්සේ ඩවුන්ලෝඩ් කරමු කම්මැලි
මෙතන ඕන නමක් දෙන්න බලන්න මම දැන් නමක් දෙන්නේ නැහැ මට මේක පදින්න විතරයි ඕනේ. හරි ඉතින් ආපහු අපි ගේම් එකට යමන් යකෝ. මේ ඇඩ් තමා බං එපා වෙන්නේ. මේ ෆෝන් එක උසලා ගන්න පොලේ. හරි අවුලක් නැහැ යමු. දෙයිනේ කියලා ගත්තා. බුරම් එයාපෝට් එකේ අනිත් පැත්තේ අර තියෙන්නේ. ෂේප් එක යමු අපි. ඔන්න ගයිස් එයාපෝට් එක. මේ ඇතුළට යන්න තියෙනවා. මේ එහෙම පොඩි සීන් එකක් කරනවා පොඩ්ඩක් ගණන් ගන්න එපා. ඔව් හැප් ඔන්න මෝඩේද්ද මම හර ගානට පන්නලා ගත්තන උඩින් ජිප් එක අපේ සුපිරි ජිප් එක. ඉතින් අපි එයාපෝට් එකට ගොඩ බැස්සුවා. අඩෝ මේ උඩට යන්නේ බං මේක තියෙන්නේ. අර දඟරයක් වගේ සීන් නැතිනම් පොඩ්ඩක් යමන් බලන්න ඒකට පාර හොයන්න. ඔව් නැත්නම් වෙන බ්‍රේක් ගහන්න ඕනේ. අර තියෙන ඇතුළට යන ප්ලේස් එක. බෙන් පාර උඩට යමු. ආයෙ මෙතන හරවන්න. අර වාහන පාකින් කරනන්නේ බම් මේ තියෙන්නේ. නා උඩට යන්න තියෙන්නේ. යමන් බලන්න ෂේප් එක. ඊය රවුම වගේ එක යන්නේ කොහොමද බං? පොඩ්ඩක් රෑත් උනා වුන් ඉතින් මේ බලු පුක් එක දාගෙන යමු. අර උඩට යන එක තමයි මට හොයාගන්න ඕනේ. කොහොම යනවද දන්නේ නැහැ නේද? අතනින් පන්නන්න එකක් තියෙනවා බා. පොඩ්ඩක් පන්නමුද? ඔයාර කැටේ ගන්න අයියෝ වෙල්ල වැදුනා. ප්ලේන් එකේ වැදුන්නේ නැහැ නේ. මම බලාපොරොත්තු වෙන විදිහට වැදුන්නේ නැහැ. හරිම දුකයි තත්ත්වය සෝචනීයයි. මේ රවුම වගේ එක යන්නේ කොහොමද බං? පොඩ්ඩක් ඒක තමයි හොයන්න පොඩ්ඩක් ඇතුළට ගිහලා බලමු. ඇතුළෙත් ඇති ලබ්බන්නේ නැහැ බං. මම මේක යන්න හේන ආසයි ඔය. කොහොමද පොඩ්ඩක් අපි ඒකේ වටේ කරමු. ඒකටත් අරක ඇතුළෙන්මද කොහෙද යන්න තියෙන්නේ? චුට්ටක් ගිහින් බලමු. පොඩ්ඩක් මේකට යමු අපි. මේ තියෙන්නේ බං පාර. කොනික රවුමට. දැන්නේ බං තම්බුනේ මෙන්න මේ කාඩ්බෝඩ් පෙට්ටිය වගේ තියෙනව නේද? අන්නව හැප්පුණාම XP වැඩේ ගන්න. ඒ වණ්ඩිය වේගෙන් යනවා. රවුමට කැරක් යන්න බං දින්නලු. ඒක සුපි ආතල්ලේ. යමන් බලන්න මේක රවුම කැරක් උඩට. ආයෙත් එතෙන්ට මේ බං ආයේ වැඩක් නැහැ ඔය. වැඩක් නැහැ අපි ආපහු යමු. මේ පල්ලෙහාට දාමු. අම්මට උඩු හෙලිකොප්ටරුවේ. පල්ලෙහාට තල්ලු කරමු. වැටියා ගල්මුසල් හෙලිකොප්ටරු වැටියා යකා වැටියා අපේ සුපිරි වණ්ඩි උඩ යනවා. වැටියා අංකල් පාරය මේ පාර වැට්ටුවා. වැටුණා අයියෝ මේ පාර වට්ටන නෑ. ඉතින් මං කිව්වනේ වැටියන් ගෝතිය අප්පඩු ගාත් වැටුණා. පුට්ටා වුණා ගිහලා හරි හෙලිකොප්ටරුවක් බිම අපිත් බිම. මේ එයාපෝට් එකට සුපිරි ආතල් ප්ලේස් එකක් තියෙනවා මම බලේ යමන්කෝ. අර වාහන උඩ පන්නන්න තියෙන්නේ. මෙන්න දිනවා මෙන්න එතන. නැත මේ පාරේ එහා පැත්තට යන්න ඕනේ. මතකයි සුපිරි තැනක් තිබ්බා. යමන් බලන්න හරි බ්‍රේක් එකක් ගාලා ගත්තා හරවලා. කොහොමද ඒක? මේ මෙතන තමයි තිබ්බ. අන්න අර මතු වෙන්නේ. අන්න ඒක මේ හොරෙන් එන්නේ හැංගිලා ඉන්නේ ඒක. ෂේප් එකේ මතු වෙන්නේ. මෙන්න මේකේ වටයක් කරකවන්න තියෙන්නේ. මොනවද වැඩ? තරවල ගත්තා. ගැම්මට යමු ආයෙ වටයක්. ඔන්න අපි ගැම්මට කරකලා ගත්තා. ඉතින් මේකේ මේ තව ආතල් අයිටම් තියෙනවා. පොඩ බලන්න උඩින් පන්නන්න තියෙන්නේ.
ගැටි ගැටි වගේ අර තියෙන අර එක මෙන්න මේක හරහට පන්නන්න දෙනවට පැටලුණා වැරදි විදිහට ගියේ ඒක. ඉතින් මාරු ඕගොල්ලෝ ප්ලේ කරලා බලන්න ඩවුන්ලෝඩ් කරලා මෙන්න මේක යම ඕ කොහොමද මේකිනුත් යම ඕ මේක මරු ආතල් එක nice. ඉන්න මේ පෙට්ටි වලට මං ආසයි මේ වගේ පෙට්ටි කඩන්න. පෙට්ටි කඩන එක තමයි මගේ ජීවිතේ. ඔන්න අම්මා කොට දෙයක් තියෙනවා. අයියෝ. ඒ අපි එළියට ආව බං. ඒක මාරු. ඉතින් ආපහු යන්. මේ ආපහු එන්ට්‍රි නැතුරට යන්න තැන වැඩක් නැහැ ආපහු. යන් එයාපෝට් එකට ගියානේ. හරි ගයිස් ඉතින් මට දැන් මේක ප්ලේ කරලා පොඩ්ඩක් ඇති වුණා වගේ. අපි දැන් අර මේ ඔන්ලයින් එක පොඩ්ඩක් ගහලා බලමුද අර මේක රේසස් එහෙම තියෙන මට මතක විදිහට. චුට්ටක් අපි ඒක try කරලා බලමු. හරි ඉතින් මට රේස් එක පදින්න පොඩ්ඩක් ආසාවක් ඇති වුණා. ඉතින් රේස් පදින්න අපේ ජිප් එක සෙට් නැහැ. මෙන්න මේ කාර් එක හොඳයි කියලා හිතනවා මට. අර ඇස් ගාන කාර් එක මේ ඒ ඇස්ම ගානවනේ අර මේ හෙඩ්ලයිට් ඔය පේන්නේ නැද්ද? හරි ඉතින් ඕකේ කරා ඩ්‍රයිව් විත් එපුවා. මේ ස්ට්‍රීම් ෆෙස්ට් නේ මගුලේ තමයි. මෙන්න මේ රේසස් කියන එක මම මොනවා රේස් එකනේ පදින්නන්නේ. උදට ප්ලේ කර කියන ඔබලා බලමු. ඉතින් ඒක තමයි වන්න වෙන්නේ. කම්මැලි. මේ ඇට් තමා බං එපා වෙන්නේ. උසලක් ගහන්න ෆෝන් එකත් එක්ක පොලි. කට්ටි 8 දින කෝණේ 3යි 4යි 8යි හරි 8 කම්ප්ලීට්. හරි ඉතින් ඔන්න අපි දිනන්න යන්නේ. මේ ලෝඩ් වෙනවා තව පොඩ්ඩකින් දිනන්න වෙන්නේ. ඔන්න ඉතින් අපි ට්‍රැක් එකට සම්ප්‍රාප්ත වුණා. බලපං ලස්සනේ කට්ටිය හූත් කියනවා. මගේ වන්ඩිය මේ තින ම ඉස්සරහා බං ඉන්නේ. එකයි ගියා යෝ හරි මන් දෙකේ ඉන්නවා. අරුවලන එක මට කජ්ජන් බං. ඕක වල්ලනවා කොහොමද බලපංකෝ මම හැප්පුවා බං අඩෝ ඒව බලු වැඩ බලපන් මේ වී ස්ක්‍රීන් එකත් ගියා බං. අලුතෙන් ගත්ත කාර් එක ෂික් බලලා හෙන ගහපන්. මෙරිය හැපිලා මෙදින්තෝ තෝ වල්ලනවා කොඹට පුළුවන් ද මාත් එක්ක රේස් යන්න. බම් මොකෙද කොමට අයියෝ පොඩනාවට දාගෙන අඩුගෙන හරි අවුලක් නැහැ. අපි දැන් යන් ඉතින් කෙලින් යනවා අපි. ට්‍රැක් එක නම් පොඩි ගතියක් තියෙනවා. ලස්සනක් තියෙනවා රෑ හින්දා. ඕවන් අනිත් උන් පේන්නවත් නැහැ. පේන්නේ නැහැ තමයි. ඉතින් මං යන විදිහට මං තමයි එක මේකේ මේ කඩාගෙන යන්නේ අපි ඈ. යමන් මම හිතන්නේ මම 3ද කොහෙද 3 හරි 4 හරි 4 මෙතන දකුණු පැත්තේ තියෙන අන්න තව එකක් ඉන්නවා ළඟ ළඟ අල්ලමු කොහම හරි ඌව කජ්ජන්නේ නෙමෙයි අපිට. අයියෝ ට්‍රැක් එකේ නෙමෙයි නේ. ට්‍රැක් එකේ නෙමෙයි ඔයාලට හැප්පුණා බා. සාරු යනෝ ඉපිඹගෙන මම පහ තව එක ඉස්සර ගලා මල්ල මගුල අවුලන්නේ. මොනවද බම් මේ වෙන්නේ? බීලද අපි කාර් එක? මෙතනින් ෆිනිෂ් ලයින් එක බා. හරි ඉතින් ඉවරයි ගේම්. මම පහ තත්ත්වය හරිම සෝචනීයයි. මම පෙරදුනා. මම හැප්පුනේ නැත්තම් මම ඒක අර ගෝතයා මම හැප්පුවේ නැත්තම් සමහරට එක වෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ ඉතින්. මම තමයි අපි ලංකාවේ මිනිස්සුયો අපිට ජය පෙරදුම සේරම එක අපිට සේරම උදේ දරා ගන්න පුළුවන්. එයාස ලෙවල් අප් වෙලා. හරි ඉතින් ගයිස් අපි අද ප්ලේ කරේ
ස්ට්‍රීම් කාර් ඩ්‍රයිවිං සිමුලේටර්. ඉතින් සුපිරි ගේම් එකක්. ඔයාලත් ප්ලේ කරලා බලන්න. මම මේකෙන් දෙකක් විතරයි ප්ලේ කරේ. තව සුපිරි මැප් තියෙනවා. අපි ඒවත් ඉස්සරහට ප්ලේ කරලා බලමු. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමින් කට්ටියටම ජය වේවා. ඔය subscribe කියන බටන් එක ඕපන්. නැත්තම් හෙන ගහනවා ඔබට.